වෙල්කම් ඔයාලා හැමෝටම. අද කියලා දෙන්නේ ඩරස් account එකක් හදන විදිහ. ඔයාලා Google එකේ මේ විදිහට ඩරස් account එකක් හදන්න ඒ platform එකට යන්න. ඊට පස්සේ ඔයාලා country region එක තෝරගන්න. ඒ කියන්නේ අපේ country region එක 94 නේ. ඒක තෝරගන්න. මම මේකේ දාන්නේ වෙන එකක්. ඊට පස්සේ මේ විදිහට site එකට click කරලා ගත්තාම ඔයාලට එනවා තව ප්ලැට්ෆෝර්ම් එකක්. ඒකේ ඔයාගේ වෙරිෆිකේෂන් දාන්න. ඊට පස්සේ ඔයාගේ පාස්වර්ඩ් දාන්න. රිෆරල් කෝඩ් එකක් තියෙනවනේ. කෝඩ් එක දාන්න. මම මේකේ දානවා රිෆරල් කෝඩ් එක. ඊට පස්සේ ඔයාගේ නම දාන්න. ඒ කියන්නේ ඔයාගේ ස්ටෝර් එකේ නම ඔයා දානවා නම් මොකක් හරි නමක්. ඒ නම දාන්න. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක. ඊමේල් ඇඩ්‍රස් එකට එනවා ඔයාගේ කෝඩ් වෙරිෆිකේෂන් ඒක අරගෙන මෙතනින් පේස්ට් කරන්න. නෙක්ස්ට් දීලා ඊට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක දාන්න. අන්න ඊට පස්සේ ඔයාලව එනවා ස්ටෝර් එකේ ඇඩ්‍රස් දාන්න. ඔයාගේ ඉන්ෆර්මේෂන් සේරම හරියට දාන්න. ඇඩ්‍රස් කොහෙද තියෙන්නේ කියලා. මොකද රිටර්න් එකක් ආවොත් මේ ඇඩ්‍රස් වලට තමයි සාමාන්‍යයෙන් එන්නේ. ඊට පස්සේ ඔයාලගේ ෆුල් ඇඩ්‍රස් එක දාලා නෙක්ස්ට් දෙන්න. මේ වගේ ඔයාලගේ පිකප් ඇඩ්‍රස් වෙනම තියනවා නම් රිටර්න් ඇඩ්‍රස් වෙනම තියනවා නම් ඒකත් වෙනම දෙන්න පුළුවන්. හොඳද? ඔයා දාන්න ඕනේ I am individual කියලා. එතනින් පස්සේ ඔයාව ගේන ඔයාගේ නික් නම්බර් කියන්නේ ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එකේ ෆොටෝ එක දෙපැත්ත ගහලා මේකට දාන්න ඕනේ. සුදු පාට පසුබිමක තියලා ගහන්න. නැත්නම් මේකේ සාමාන්‍යයෙන් ආපහු අයින් වෙන්න පුළුවන්. ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන නම දාන්න. ඊට පස්සේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක. බැංක් account එකේ ෆොටෝ එකකුත් දාන්න ඕනේ. ඔයාගේ පාස්බුක් එකේ ෆොටෝ එකක් තියලා නම් ඒක දාන්න. ඊට පස්සේ account එක තියෙන කෙනාගේ නම. ඊට පස්සේ බැංක් account එකේ නම්බර් එක. ඔයාගේ බැංක් එක කොහෙද තියෙන බැංක් නේම් එක. ඊට පස්සේ බැංක් කෝඩ් එක රිප්ලේස් වෙනවා.
ඊට පස්සේ next දෙන්න. ඔයාලට ප්‍රොඩක්ට් එකක් මේ ගමම ඇඩ් කරන්න පුළුවන්. නැත්නම් ඔගේ බැක් වෙලා ඔයාලට නෝමල් ඔයාලගේ මේ විදිහට යන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්නේ. මුලින්ම ඔයාලගේ නම්බර්ස් කියන්නේ ෆොටෝස් දාන්න ඕනේ. ඔයාලගේ ක්වොලිටි ෆොටෝස් වෙන්න ඕනේ. ඔයාලගේ වීඩියෝ එකක් තියෙනවා නම් ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ ඉන්ෆර්මේෂන් එන්නේ. ඒකේ නම ඉංග්‍රීසි වලින් ලියන්න ඕනේ. සිංහලෙන් තියෙනවා. සිංහලෙන්ත් ලියන්න ඕනේ. ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ කැටගරි එක සාමාන්‍යයෙන් එයාලම ඔටෝමැටිකලි තෝරලා එවනවා. ඒක වැරදි නම් ඔයාලා අපව තෝරන්න පුළුවන්. ඊපස්සේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ. ඒ බ්‍රෑන්ඩ් එක දාන්න පුළුවන්. නැත්නම් නෝ නේම් දාන්න පුළුවන්. මේ වගේ ඔයාලට highlight කියන්නේ ප්‍රොඩක්ට් එකේ highlight එකට දාන්න පුළුවන් විස්තර. සාමාන්‍යයෙන් දැන් නම් AI generate වෙනවා. ඔයාලට ඒකෙන් තෝරලා එහෙමත් දාන්න පුළුවන්. ඊට පස්සේ description එක ඒකත් සාමාන්‍යයෙන් AI generate වෙනවා. ඔයාලට ඒ විදිහටම දාන්න පුළුවන්. දැන් තමයි වැදගත්ම කාරණා. ඒ කියන්නේ ඔයාලගේ කලර්ස් මොන හරි කලර් එකක් ඔයා ඇඳුමක් දානවා නම් කලර් එකේ සයිසස් ඒවා හරියටම දාන්න ඕනේ. භාණ්ඩයක් දානවා නම් ඒකේ ප්‍රමාණ හැමදේම හරියටම දාන්න ඕනේ. ඒ වගේම prices මෙන්න මේක ගොඩක් වැදගත්. මේ පැකින් මේකේ බර ඒක හරියටම බලලා දාන්න. ඊට පස්සේ මේක සබ්මිට් කරන්න. දැන් ඔයාලට